තායිවානයේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා ජනවාරි මාසේ 13 වෙනිදා 2024 අවුරුද්දේ. එතකොට මේ 2024 කියන්නේ ඇත්තටම මැතිවරණ අවුරුද්දක්. රටවල් 60 ගානක විතර මැතිවරණ පැවැත්වෙන්න නියමිතයි. ඉතින් තායිවාන මැතිවරණය යකින් මුලින්ම වැදගත් වෙන මැතිවරණය බවට පත් වෙනවා. මේ මැතිවරණය සාමාන්‍යයෙන් ඕනම තායිවාන ජනාධිපතිවරණයක් වැදගත් වෙනවා. මොකද චීනය සහ තායිවානය අතර තියෙන අර්බුද හින්දා. අපි මේ චීන තායිවාන අර්බුදයේ පසුබිම ගැන යම්කිසි සාකච්ඡාවක් කරා මීට කාලයකට කලින්. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට සහ මේ වීඩියෝ එකේ අන්තිමට මම ඒක එකතු කරන්නම්. මොකද ඒක වැදගත් වේවි මේකේ පසුබිම කතා කරනකොට. මොකද මේ වීඩියෝ එකේදීත් අපි කතා කරන සමහර දේවල් වලට ඒක ලින්ක් වෙන හින්දා. ඉතින් තායිවාන ජනාධිපතිවරණයට සහභාගී වෙලා මේ තරඟ කරනවා තරඟකාරයෝ 3 දෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය DPP එක කියන්නේ Democratic People's Party මේ පක්ෂය තමයි දැනට ආණ්ඩු කරන්නේ තායිවානේ. ඒ පක්ෂයේ මේ වෙනකොට උපජනාධිපති විදිහට කටයුතු කරන ඒ පක්ෂයේ විලියම් ලායි එහෙම නැත්නම් එයාගේ චීන නම ලායි චින්ට විලියම් ලායි තරඟ කරනවා DPP පක්ෂයෙන්. එතකොට ගෝමින්ඩාන් එහෙමත් නැත්නම් චීන ජාතිකවාදී පක්ෂයෙන් තරඟ වදිනවා හෝ යූයි. ඊළඟට තායිවාන මහජන පක්ෂයෙන් ටයිවන් පීපල්ස් පාර්ටි එකෙන් තරඟ වදිනවා කර්වෙන්ට්ස්. ඉතින් මේ තුන් දෙනා තමයි මේ වතාවේ තරඟය වදින්නට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. දැන් මේගොල්ලන්ගේ විස්තර ගැන කතා කරොත් එහෙම අපි මම අර කලින් කියපු වීඩියෝ එකේදීත් ඔය ගැන කතා කරා. ගෝමින්ඩාන් පක්ෂය තමයි ඉස්සර චීනයේ පාලක පක්ෂය වෙලා හිටියේ. 1949 දී ඒගොල්ලන්ව තායිවානයට පළවා හරිනවා කොමියුනිස්ට් පක්ෂයේ ජයග්‍රහණයත් එක්ක. ඊට පස්සේ තමයි තායිවානයේ ඉඳලා ඒගොල්ලෝ පාලනය කරගෙන යන්නේ. ගෝමින්ඩාන් පක්ෂය කවදරත් කිව්වේ එක චීනයක් තමයි තියෙන්නේ කියන එක. එතකොට මහජන චීනය සහ මේ තායිවානය අතර 1990 ගණන් වලදී 92 දී ඇති වුණ එකඟතාවයක් ඒකෙදිත් ඒගොල්ලෝ ප්‍රකාශ කරා එක චීනයක් තමයි තියෙන්නේ කියන එක. වෙනස තියෙන්නේ මහජන චීනය කියන්නේ චීනය කොමියුනිස්ට් චීනයක් කියලා. එතකොට තායිවානයේ ඉන්න කට්ටිය කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී ඔය ඇතරම ධනවාදී ක්‍රමයට යටතේ අනුගමනය වෙන චීනයක් කියන එක. දැන් අලුතෙන් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය කරලියට ආවට පස්සේ ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ දැන් ඔවුන් පිළිගන්නවා අර ලොකු චීනය අල්ලගන්න ඒගොල්ලන්ට ආපහු බැහැයි කියලා. හින්දා ඒගොල්ලෝ තායිවාන අනන්‍යතාවයක් ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කරනවා සහ තායිවානය ස්වාධීන වෙන්න ඕනි කියලා ප්‍රකාශ කරනවා. ස්වාධීන වෙනවා කියන එකේ අදහස ඒගොල්ලන් කියන්නේ අර එක චීනයක් කියන සම්ප්‍රදාය පැත්තකට දාලා තායිවානයේ විදිහට වෙනම ස්වාධීනත්වය ප්‍රකාශ කළ යුතුයි කියලා. චීනය කියනවා එහෙම ප්‍රකාශ කළොත් අපි පහර දෙනවා කියලා. ඔන්න ඕක තමයි තියෙන තත්ත්වය. එතකොට Democratic People's Party එක ඉන්නේ තායිවාන ස්වාධීනත්වයේ පැත්තේ. ගෝමින්ඩාන් පක්ෂය කියන්නේ සාමාන්‍ය චීන ජාතිකවාදී පක්ෂය. වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක ගෝමින්ඩාන් පක්ෂය ඇත්ත වශයෙන්ම චීනයට හිතවාදී පක්ෂයක් විදිහට හඳුන්වා දෙන්නට විශේෂම ආණ්ඩුවේ පැත්තේ විවේචකයෝ කටයුතු කරලා තියෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ DPP එක චීනයත් එක්ක ගෙනියන අර එක්තරා විදිහක කැත්තට පොල්ල වගේ න්‍යායට එතරම්ම කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ ගෝමින්ඩාන් පක්ෂය කියන්නේ ඒගොල්ලෝ D අකුරු තුනකින් හඳුන්වන ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල deterrence, dialogue සහ de-escalation. deterrence කියන්නේ තායිවානයට යුද්ධ ශක්තිය ගොඩනගා ගත යුතු යම්සේද චීනයට තායිවානයට ගහන්න දෙපාරක් හිතන විදිහට ශක්තිමත් යුද්ධ ශක්තියක් ගොඩනගා ගත යුතුයි. ඒකත් එක්කම සාකච්ඡා ආරම්භ කළ යුතුයි dialogue සහ ඒකත් එක්කම de-escalation මේ තියෙන උණුසුම්කාරී තත්ත්වය පල්ලෙහාට දාන්න ඕනේ. ඒක තමයි KMT පක්ෂය කියන කාරණේ. ඉතින් DPP එක එකට වඩා වෙනස් තැනක ඉන්නේ. තායිවාන් පීපල්ස් පාර්ටි එකත් ටිකක් KMT එකට කිට්ටු මතවාදයක වගේ එකක් තමයි ඉන්නේ. ඇත්තටම එක්තරා අවස්ථාවක ගෝමින්ඩාන් පක්ෂය සහ තායිවාන් පීපල්ස් පාර්ටි එක එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නත් සාකච්ඡා පැවැත්වුවා. නමුත් ඒක සාර්ථක වුණේ ඒ නිසා ඒගොල්ලෝ දෙගොල්ලක් විදිහට ඒ කියන්නේ ඒගොල්ලෝ දෙගොල්ලොම තරඟ වදිනවා. දැනට තියෙන සමීක්ෂණ වාර්තාවල හැටියට DPP එක තමයි ඉස්සරහින් ඉන්නේ ජනාධිපතිවරණයේදී. දැන් 2016 ඉඳන් ඒගොල්ලෝ තමයි රටේ පාලනය කරන්නේ. tsai ing-wen ජනාධිපතිතුමිය තමයි රට පාලනය කරන්නේ. එතකොට එයාගේ පාලන කාලය ඇතුළත චීනය සහ තායිවානය අතර උණුසුම්කාරී තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා. අර මං කලින් කියපු තායිවාන චීන හුටපටය හින්දා.
එතකොට මේකත් එක්කම ආර්ථිකය වගේ දේවල් සම්බන්ධයෙන්ුත් අවධානයක් යොමු වෙනවා යම් ප්‍රමාණයකට. උද්දමනය ටිකක් වැඩි වෙලා තියෙනවා මේ කාලේ පහුගිය කාලවල වලට කලින්. කෙසේ වෙතත් දේශපාලනික පැත්තෙන් ගත්තාම ආර්ථිකයට වඩා හුඟක් වෙලාවට වැදගත් වෙන්නේ මෙන්න මේ තියෙන තත්ත්වය, චීනය සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. ඉතින් චීනය ප්‍රකාශ කරනවා තායිවානයේ එක්සත් වීම අනිවාර්යයි. ඒක වෙනවා කවදා හරි කියන එක. ඒ වගේම මේගොල්ලෝ කියන්නේ ඒක සාමකාමී ක්‍රමයකට තමයි ඒගොල්ලන්ට කරගන්නට අවශ්‍ය කියලා. ඉතින් ඔය වගේ කතන්දර හුඟක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉස්සරහටත් මේ තායිවාන ප්‍රශ්නය දිගටම එක්තරා විදිහක උණුසුම්කාරී ප්‍රශ්නයක් බවට පත් වේවි. එහෙම තියේවි. ඉතින් ඒ වගේ තත්වයකදී ජනවාරි 13 වෙනිදා තියෙන ඡන්දේ වැදගත් ඡන්දයක් බවට පත් වෙනවා. මේ ඡන්දෙදී විලියම් ලායි දිනුවොත් දැනට තියෙන උණුසුම්කාරී තත්ත්වය එහෙම නැත්නම් දැනට තියෙන දේශපාලන තත්ත්වය වෙනස් නොවී තියේවි බොහෝ විට. නමුත් ගෝමින්ඩාන් පක්ෂය බැරි වෙලා හරි දින්නොත් එතකොට යම් කිසි ආකාරයක shift එකක් අපිට දකින්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා.